ඉතාලියේ වැඩිම සෙනගක් සහභාගී වන ක්‍රිස්මස් මාකට් එකටද මාත් එක්ක යමු. මෙයාත් ඉතින් මාත් එක්ක උදේම ලෑස්ති වුණාට එයාව නම් එක්කන් යන්න බැරි වුණා. මොකද මෙතන සෙනග ගොඩක් වැඩි. මං ඉතින් ඕගොල්ලන්ට අපි යන පාරත් පෙන්නන්නම්කෝ. ඉතින් මේ ක්‍රිස්මස් මාකට් එක තියෙන්නේ ඉතාලියේ කඳු ආශ්‍රිත ප්‍රදේශයක. ඉතින් අපි එදා යද්දි මෙන්න මේ විදිහට මීදුම ගොඩක් තිබුණා. අපි ඉතින් එදා ගියේ හවස 3ට විතර. එතකොටමත් බලන්නකෝ ගොඩක් සෙනග මේ ක්‍රිස්මස් මාකට් පැත්තට තමයි යදෙන්නේ. ඕගොල්ලන්ට ඉතින් මෙහි සීතල ගැන කියන්න ඕනේ නෑනේ. එදා පුදුම සීතලක් තමයි තිබුණේ. හොඳට මේ විදිහට වහගෙන කරගෙන යන්න ඕනේ. ඉතින් ඇතුල් වීමේ දොරටුවෙන්ම මෙන්න මේ විදිහ සැන්ටා ක්ලෝස්ලා වගේ කට්ටිය ඇඳගෙන බෑන්ඩ් එකක් තිබ්බා. ඉතින් මම දැන් ඕගොල්ලන්ට කියන්නම්කෝ මේ ක්‍රිස්මස් මාකට් එකේ තියෙන විශේෂත්වය. මේ ක්‍රිස්මස් මාකට් එක පැවැත්වෙන්නේ ඉතාලියේ වල්විජෙත්සෝ කියන කන්දට යන පාරේ. පාරේ කිව්වට ඒ පාරේ පුංචි ගම්මානක. මේ ගමේ නම තමයි සාන්තා මරියා මජ්ජෝරේ. ඉතින් මේ ක්‍රිස්මස් මාකට් එකේ තියෙන විශේෂත්වය තමයි මේ කඳුකරේ ජනතාව ඒගොල්ලන්ගේ අතින්ම හදන දේවල් තමයි මේ ක්‍රිස්මස් මාකට් එකේ විකුණන්නේ. ඒ වගේම තමයි කෑම බීමත්. ඒ පලාතටම ආවේනික දේවල්. මේ බලන්නකෝ මේ තියෙන විශේෂ චීස් එකක්. මේ චීස් එක මෙල්ට් කරලා මෙන්න මේ විදිහට පාන් එකුරට දාලා තමයි මේක පිළිගන්නන්නේ. ඉතින් මේක ඉතාලියේ ගොඩක් මේ කාලෙට ප්‍රසිද්ධ කෑමක්. ඉතින් මගේ TikTok එකේ වීඩියෝස් බලලා නම් දන්නවා මේ නගරේ තමයි චිමිනි සුද්ධ කරපු අය හිටපු නගරය. ඒ vlogs ටික බැලුවේ නැත්තම් ගිහිල්ලා බලන්න. මේ ඉන්නේ කවුද බලන්නකෝ සැන්ටා ක්ලෝස්ුත් ඉන්නවා. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ වගේ නැවුම් පාන් වර්ග, මේ කඳුකරේටම ආවේනික පාන් වර්ග, චීස් වර්ග, ඒ වගේම මෙන්න මේ විදිහේ කියෝඩ් මීට් වර්ගත් මෙතනින් ඕගොල්ලන්ට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ක්‍රිස්මස් මාකට් එකේ මේ වගේ ලස්සන පුංචි ස්ටෝල්ස් 200ක් 300ක් වගේ තියෙනවා. මේ ක්‍රිස්මස් මාකට්ස් පැවතෙන්නේ හරියටම දවස් 3යි. ඉතින් මේ දවස් 3ේම සෙනග පිරීලා ඉතිරිලා ගිහිල්ලා ඉන්නවා. මේ බලන්නකෝ මේක හදලා තියෙන්නේ ඇත්තම කොළවල print එකකින්. ඉතින් මේ වගේ දේවල් හරිම ආවේනිකයි. ඒ වගේම මේ තියෙන්නේ ඒ ගම්මානේ එක එක ගෙවල් වල structures. බලන්නකෝ මේ දේවල් හදන්න කොච්චර කාලයක් ඉවසීමක් තියෙන්න ඕනද කියලා. ඒ වගේම තමයි මම ඕගොල්ලන්ට පෙන්නන්නම් හැරමිටි. මේ තියෙන්නේ ලස්සනට ලීවනින් නිර්මාණය කරපු හැරමිටි. බලන්නකෝ මේ දේවල් කොච්චර ලස්සනද කියලා. මේ දේවල් ඉතින් හොයාගන්න පුළුවන් ක්‍රිස්මස් කාලෙටම තමයි. මේ වගේ කඳු ආශ්‍රිත ප්‍රදේශවල ඉන්න ස්වයං රැකියා කරන බොහෝම දෙනෙක් මේ නත්තල් කාලෙට මේ විදිහට ක්‍රිස්මස් ස්ටෝල්ස් වලට ඒගොල්ලන්ගේ නිෂ්පාදන දාලා ඒ දේවල් මේ විදිහට අලෙවි කරනවා. ඒ වගේම තමයි මේ ස්ටෝල්ස් වල ඉන්නෙත් ඒ දේවල් වල අයිතිකාරයෝ. ඒ කියන්නේ ඒ දේවල් හදන කෙනා. ඉතින් ඒගොල්ලොත් හරිම ආඩම්බරෙන් තමයි ඒගොල්ලන්ගේ නිර්මාණය ගැන අපිට කියලා දෙන්නේ. ඉතින් එදා හරිම සීතල දවසක්. ඉතින් මේ ගම පුරාම මේ විදිහට ගිනි මැල ගහලා තිබුණා. ගොඩක් අය ඉතින් ඒව වටේ රවුමක් ඇදිලා කතා බහ කර ඉන්නවා. මේ බලන්නකෝ මෙතන තියෙන්නේ එක එක පළතුරු වලින් හදන දේවල්. ඒ වගේම තමයි මේ නගරයේ චිමිනි සුද්ධ කරන අයගෙත් විශේෂ කෑම වර්ග තියෙනවා. ඉතින් මේ තියෙන්නේ එහෙම තැනක්. ඉතින් ඕගලන්ට හිතා ගන්න පුළුවන් මේ ඉන්න සෙනගෙන් එදා කොච්චර සෙනග ගොඩක් මෙතන හිටියද කියලා. මේ ක්‍රිස්මස් මාකට්ස් අවුරුදු ගණනාවක් තිස්සේ පැවතගෙන යන ක්‍රිස්මස් මාකට්ස් වගේ. ඉතින් මේ කාලේ මේ ක්‍රිස්මස් මාකට්ස් තියෙද්දී ගොඩක් හිම වැටිලා තියෙනවා. මොකද මේ කඳු ආශ්‍රිත ප්‍රදේශයක් නිසා. හැබැයි දැන් ඉතින් මේ ක්ලයිමැටික් චේන්ජ් එකත් එක්ක හිම වැටෙන එක නැවතිලායි තියෙන්නේ. මේ ක්‍රිස්මස් මාකට් එකට සෙනග ගෙන්නම් අඩුවක් නැහැ. මේ බලන්නකෝ මේ චොක්ලට් විවිධාකාර හැඩයන්ගෙන් සමන්විත චොක්ලට්. ඒ චොක්ලට් අස්සේ චිමිනි සුද්ධ කරන අයගේ ස්ට්‍රක්චර්ස් එහෙමත් තියෙනවා. ක්‍රිස්මස් මාකට් එක පුරාවටම වෙනයන්ගෙන් නම් අඩුවක් තිබුණ නැහැ. හැම තැනම ඉතින් ක්‍රිස්මස් මියුසික්. මේ බලන්නකෝ මේ චිත්‍රවල ලස්සන. ඉතාලියේ මේ වගේ නිර්මාණ හරියට අගය කරනවා. මොකද මේ නිර්මාණ ඇතුලේ කෙනෙක්ගේ දක්ෂතාවය, මහන්සිය, ඒ වගේම තමයි ඉවසීමත් සනිටුහන් වෙන නිසා. ඒක නිසා ඉතාලියේ නත්තල් කාලෙට කට්ටියන්ට දෙන්න ගන්න තෑගි භෝග මේ වගේ ක්‍රිස්මස් මාකට්ස් වලින් ගන්න මෙහි ජනතාව අමතක කරන්නේ නැහැ. මොකද මම හැමදාම කියනවා වගේ ගන්න තෑග්ගෙත් වටිනාකම වැඩි වෙනවා. මොකද මේ හැම නිර්මාණයක් වගේම හරිම යුනික් නිර්මාණ. ඉතින් මෙතන තිබුණා ක්‍රේම්ම ගේන කියෝඩ් මීට්. ඉතින් මේ පාර නම් අපි මෙතනින් කියෝඩ් මීට් වගේක් ගත්තා. මේ බලන්නකෝ මේ ඩෙකොරේෂන්ස් වල ලස්සන. ඒ වගේම තමයි අර ඕගොල්ලන්ට ඇතින් පේනවද? අර චිමිනි එක තියෙන චිමිනි සුද්ධ කරන කෙනෙක්ගේ පින්තූරයක්. දැකපු අය කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ බලන්නකෝ මට හම්බුන දේ. මේගොල්ලෝ හැබැයි මේවා පාවිච්චි කරන්නේ එළවලු සුද්ධ කරන්න. අපි වගේ වලං හොදන්න නෙමෙයි. මං ඉතින් ඒගොල්ලන්ට කිව්වා අපි ලංකාවේ ගොඩක් මේවා පාවිච්චි කරන්නේ වලං හොදන්න කියලා. ඉතින් ඒ වගේම තමයි අපි මෙතනින් ගත්තා දාන මිර්තිලි සෝස් එකක්. ඒ වගේ ඒවා ඉතින් හරිම ආවේනිකයි. සුපර් මාකට් වල හොයාගන්න නැහැ.
අන්න ඒක තමයි මේ ක්‍රිස්මස් මාකට්ස් වල තියෙන හොඳකම. ගොඩක් වෙලාවල් වලට සුපර් මාකට් වල හොයාගන්න නැති දේවල් මේ වගේන් අපිට නැවුම් විදිහට ගන්න පුළුවන්. මේ ගම්වල තියෙන පුංචිම ඩීටේල් එක පවා පුදුම ලස්සනක් තමයි තියෙන්නේ. කිසිම වෙනසක් කරන්න නැතුව පෞරාණිකකම ඒ විදිහට මේගොල්ලෝ රඳා පවතගෙන රැකගෙන යනවා. ඒ වගේම තමයි මේ නගරේ තියෙන උත්සවත්. ඉතින් චිමිනි සුද්ධ කරන ඉඳලා තියෙන්නේ ඒ කාලෙනේ. ඒ වුණාට මේගොල්ලෝ ඒගොල්ලන්ව නිතරම මතක් කරලා ගොඩක් ලොකු උත්සව පවත්වනවා. ඉතින් මේ වීඩියෝස් ටික මගේ TikTok එකේ ගිහිල්ලා බලන්න. ඉතින් මෙන්න මේ වගේ ගම පුරාම චූටි පාරවල් තියෙනවා. ඉතින් මේ පුංචි පාරවල් පුරාවටම ලස්සන ක්‍රිස්මස් ඩෙකරේෂන්ස් ගොඩක් ඕගලන්ට දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ නගරේ නත්තල් සියලා නම් 6-7 දෙනෙක් වගේ හිටියා. ඉතින් මෙන්න මෙයා නම් මේ කරන්නේ පුංචි බබෙක්ට උපන්දිනේට සුබ පතනවා. එයාලගේ නත්තල සුබම සුබ වෙන්න කියලා තමයි යා කිව්වේ. ඔයගොල්ලන්ට මේ පේනවනේ මේකේ සෙනග වීඩියෝස් ගන්නුනත් මට ටිකක් අමාරු වුණා. ඉතින් ඊට පස්සේ මට හම්බුණා මෙයාව. බලන්නකො මෙයාගේ නිර්මාණ මෙතන ලියලම තියෙනවා මේ හැම නිර්මාණයකින්ම එකයි තියෙන්නේ කියලා. ඒ කියන්නේ මේ දේවල් හරිම යුනික්. ඉතින් මෙතන ගොඩක් අය මෙයා කරන මේ නිර්මාණය දිහා බලන්න පොලිමේ ඉන්නවා. වගේ දේවල් ඉතින් හරිම හිත නිවන දේවල්. හරියට නිකන් භාවනාවල් වගේ. මේගොල්ලෝ ඉතින් ජීවත් වෙන්නේ කඳු කරේනේ. එතකොට ඒගොල්ලෝ ඉතින් ওই වගේ දේවල් තමයි හොබීස් වලට කරන්නේ. මොකද මේ ක්‍රිස්මස් මාකට් එක ගැන හිතන්නේ. ඒකත් ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඕගොල්ලෝ හිතන්නේ මේව මොකෙන් හදලා කියලාද? ඕගොල්ලන්ට අදහ ගන්නත් බැරි වෙයි. මේ හැම නිර්මාණයක්ම කරලා තියෙන්නේ බිත්තර කට්ටෙන්. ඉතින් මෙතන හිටපු කෙනා අපිට මේ හැම නිර්මාණයක්ම කරන්නේ කොහොමද කියලා හොඳට පැහැදිලි කරලා දුන්නා. එයා ළඟ ඒ ගැන එයා ලියපු පොතක්ම තිබ්බා. බලන්නකො ඉතින් මෙතන හැම ස්ටෝල් එකේම හැම කෙනාම කොච්චර මහන්සියක් වෙනවද කියලා මේ දේවල් නිෂ්පාදනය කරන්න. ඉතින් ඒ වගේම තමයි මෙතන. මේ බලන්නකො මෙතන කොච්චර මේක ඩීටේල් විදිහට මේ ලීයෙන් මේ දේවල් කැටයම් කරලා තියනවද කියලා. ඉතින් අපිට හම්බුණා යෝගට්. මේ යෝගටුත් කඳු කරේ නැවුම මිලකිරි වලින් තමයි හදන්නේ. ඉතින් මේ වගේ දේවල් නොගෙන බෑනේ. ඉතින් අපි චීසුයි යෝගටුයි ගත්ත මෙන්න මෙතනින්. ඒකත් අරගෙන මම මේ දැන් ඕගොල්ලන්ට පෙන්නන්නේ මේ නගරයටම ආවේනික කෑමක්. මේ කෑම වර්ගයට කියන්නේ අමියාස් කියලා. මේක හදන්නේ තිරුඟු පිටි වතුරයි එකතු කරලා. ඒ කාලේ මේ නගරවල කට්ටිය කාලා තියෙන්නේ මෙන්න මේ වගේ කෑම. මෙන්න මේ විදිහට ඒ යකඩ තැටියට දාලා අර වගේ ලොකු පෝරණුවක අඟුරු වලින් මේ ටික පුලුස්ස ගන්නවා. ඊට පස්සේ නිකන් මේක නිකන් පපඩමක් වගේ තමයි හැදෙන්නේ. ඉන්නකො මම ඔයාලට පෙන්නන්න. අර පේනවා නේද? ඒක නිකන් පපඩමක් වගේ. ඊට පස්සේ ඒ කුඩින් බටර් තවරලා එකට ලුණු ඉහලා බටර් වෙනුවට ජෑම් උනත් ගන්න පුළුවන්. ඊට පස්සේ ඒක අර විදිහට නමා ගන්නවා. ඕගොල්ලෝ ඉතාලියේ ඉන්නවා නම් අවස්ථාවක් આવොත් මේක try කරලා බලන්න. කියලා කතා කරනකම් අපි ඉන්න ඕනේ. එහෙම තමයි මේක සංස්කෘතික විදිහට වෙන්නේ. මේ තියෙන්නේ මගේ අමියාස් කෙක. බලන්නකෝ ඒක ඉතින් මෙන්න මේ විදිහට ලස්සනට ඔතලා අපිට දුන්නා. ඉතින් ඒකත් කකා අපි යමු ඊතුරු ක්‍රිස්මස් මාකට්ස් ටික බලන්න. මේ ක්‍රිස්මස් මාකට්ස් වලට ආවොහම කෑමක් තමයි තියෙන්නේ. කෑම ගන්න වගේම කෑම කන්නත් පිරීලා තියෙනවා. මේ බලන්නකෝ එක ජෑම් වර්ග. ඒ වගේම තමයි ඉතාලියේ විශේෂ ජෑම් වර්ගයක් තියෙනවා. ඒ ජෑම් වර්ගයේ තියෙන්නේ චීස් එක කන්න. සමහරුන්ට චීස් වල තියෙන අමුතු සුවඳ දරා ගන්න බැරි නිසා ගොඩක් අය ජෑම් එක තමයි ඒව කන්නේ. ඊට පස්සේ ඉතින් මම ආවා මීපැණි හන්ට් එකට. මොකද මේ වගේ තැන් වලින් ගොඩක් හොඳ මීපැණි ගන්න පුළුවන්. මං ඉතින් මේ අකාච කියන මීපැණි වර්ගයට හරිම ආසයි. ඉතින් මෙන්න මේ බෝතලේ මං එතනින් ගත්තා. මේ බලන්නකෝ මේ නිර්මාණ. ඉතින් ඕගලන්ට විශ්වාස කරන්න පුළුවන්ද මේ ඔක්කොම හෑන්ඩ්මේඩ් දේවල්? අම්මෝ දැන් නම් පුදුම සීතලක් තමයි තියෙන්නේ. පැයකට වැඩි ඉතින් අපි එළියෙත් හිටියානේ. ඉතින් හොඳට මේ විදියට වහගෙන එන්න ඕනේ නැත්තම් ඉතින් ඉඳලා හමාරයි. මේ බලන්නකෝ මෙතන හැදෙන්නේ කස්ටාඤ්ඤ. ඉංග්‍රීසි වලින් කිව්වොත් chestnuts. මේවා ඉතින් ඉතාලියේ ඔක්තෝබර් නොවැම්බර් මාසෙට හරිම ප්‍රසිද්ධ කෑම. ඉතින් අපි නැවතුණා චීස් ගන්න තැනක. ඉතින් නැවුම් එලකිරි වලින් හදන චීස්. චීස් එක පරණ වෙන්න චීස් එකේ ගාණ වැඩි වෙනවා. අපි ගත්තේ මාස 36ක් පරණ චීස් එකෙන් කෑල්ලක්. චීස් එක පරණ වෙන්න තමයි චීස් එකේ රසත් වැඩි වෙන්නේ. මේ බලන්නකො මම ඔයගලන්ට කිව්වනේ මේ නගරේ පුරාවටම වාදනයෙන් පිරීලා ඉතිරිලා ගිහිල්ලායි තිබුණේ. ඉතින් මෙතන කට්ටිය නම් කිව්වේ අන්න අර පේන කඳු එහෙම ඒ කාලේ හිම වලින් වැහිලා ගිහිල්ලාලු තිබිලා තියෙන්නේ. දැන් ඉතින් එහෙම නැහැ. මේ බලන්නකො මේ නිර්මාණය හදලා තියෙන්නේ වට්ටක්ක වලින්. විවිධාකාර හැඩයන්ගෙන් සමන්විත වට්ටක්ක වලින් තමයි මෙන්න මේ ලස්සන ගවලෙනවල් හදලා තියෙන්නේ. ඊට පස්සේ ඉතින් අපි ආය නැවතුණා මෙන්න මේ කියෝට් මීට් එකක් ගන්න. මේවට ඉතාලියෙන් කියන්නේ කොත්තේ කියනෝ කියලා. මං හිතනවා ඉතාලියේ ඉන්න අය නම් මේ ගැන දන්නවා ඇති කියලා. ඊට පස්සේ ඉතින් මේ බලන්නකො ක්‍රිස්මස් මාකට්ස් ඉවරයක්ම නැහැ.
පුදුම ක්‍රිස්මස් මාකට්ස් ගොඩක් තමයි තිබුණේ. ඉතින් මෙච්චර සෙනගෙන එක ගැන අහන්න දෙයක් නෑනේ. ඉතින් ඒ වගේම තමයි මේ බලන්නකෝ. ඉතාලියේ තින් බල්ලන්වත් වින්ටර් එකට මේ විදිහට ජැකට් දාලා ලස්සනට අඳගෙන තමයි යන්නේ. ඉතින් දැන් මේ අපි පොලිමේ ඉන්නේ වට්ටක්ක මිශ්‍ර කරලා හදපු හොට් චොක්ලට් එකක් බොන්න. ඒකත් ඉතින් ගොඩක්ම මේ නගරෙටම ආවේනික දෙයක්. ඉතාලියේ හොට් චොක්ලට් එක හරිම උකුයි. මට නම් ඉතින් ඉතාලියේ හොට් චොක්ලට් එකක් බොනවා කියන්නේ එක වේලක්ම පිරිමැහෙනවා කියන එක. ඉතින් ඒක බිව්වහම හොඳටම බඩ පිරෙනවා. ඔන්න දැන් ඉතින් අපි ටික ටික ඉස්සරහට ආවා. පේනවනේ මෙතන වට්ටක්ක හොට් චොක්ලට් එක බොන්න ඉන්න සෙනග. හැබැයි ඉතින් ඒ හොට් චොක්ලට් එක විතරක් නෙමෙයි තව දේවලුත් මෙතන තිබුණා. ඔන්න දැන් ඉතින් අපේ වාරේ ආවා. මෙයා ඉතින් දැන් චොක්ලට්ුයි ටක්ක ක්‍රීම් එකයි මික්ස් කරන ගමන් තමයි මේ ඉන්නේ. එතකොටම ඉතින් මම දැක්කා ඒකට අයිස්ක්‍රීමුත් ඇඩ් කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඉතින් මෙතන තිබුණ විශේෂ අයිස්ක්‍රීම් එකක් තමයි මොදිකා කියන චොක්ලට් අයිස්ක්‍රීම් එක. මොදිකා කියලා මේ රසමරස චොක්ලට් වර්ගයක් තියෙනවා. ඉතින් ඕක දැක්ක ගමන්ම මං ඉතින් කිව්වා මට ඒකෙන් තමයි ඕනේ කියලා. මේ තියෙන්නේ ඉතින් අපේ චොකොලාතා කාල්දාලා සුක්කා. ඒ මං ඉතාලි භාෂාවෙන් කිව්වේ ඇක්කවලින් හදන හොට් චොක්ලට් එක. මෝ ඉතින් මේකේ රස නම් කියලා ඉවර කරන්න බෑ. අනිත් එකේ තිබ්බ සීතලත් එක්ක වගේ උණු රස දෙයක් බොනවා කියන්නේ ඒකේ සතුට කියලා නිම කරන්න බෑ. ඉතින් ඕගොල්ලොත් කවදා හරි මෙතෙන්ට ආවොත් මෙන්න මෙතනින් දෙන මේ හොට් චොක්ලට් එක නම් බොන්න අමතක කරන්න එපා. මේ පේනවානේ මම ඩයට් කිරිල්ල පැත්තකින් දාලා හොඳට ඒක බීගෙන කාගෙන ගියා. දැන් ඉතින් තව ගොඩක් හවස් වුණා. අපි ඉතින් මේ මුළු ක්‍රිස්මස් මාකට්ස් වල හැම ස්ටෝල් එකක්ම වගේම බැලුවා. අදට vlog එක ඉවර කරන්නයි යන්නේ. ඉතින් මේ පැතිවල සන්සෙට් එක බලන්නකෝ. අර ඈත පේන ලස්සනට හිම වැටලා තියෙන කන්ද උඩින් ඒ අහසේ තියෙන රත්තරන් පාට එක්ක තියෙන ලස්සන. ඉතින් මේ ස්වභාව ධර්මය අපිට හැමදාම ලස්සන දේවල් දෙනවා. ඉතින් අපිත් හැමදාම මේ ස්වභාව ධර්මය රැක ගන්න ඕනේ. ඉතින් මං හිතනවා ඕගොල්ලෝ මගේ vlog එක enjoy කරන්න ඇති කියලා. ඉතින් ඕගොල්ලන්ට හිතන දේවල් හැම එකක්ම comments වල ලියාගෙන යන්න. ඒ වගේම තමයි මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. මොකද තව ඉස්සරහට අලුත් vlogs ගොඩක් මම ඕගොල්ලන්ට ගේනවා YouTube එක හරහා. ඉතින් ලස්සන comments දාන, like කරන, subscribe කරන ඕගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. ඉන්නකො මම ඕගොල්ලන්ට පෙන්නන්න මෙන්න මේ වාහන. මේ බලන්නකො ඉතින් එදා අපි යද්දි තිබුණ traffic එක. ඉතින් ඒක නිසා තමයි මේක ඉතාලියේ ගොඩක්ම දෙනෙක්ගෙන ක්‍රිස්මස් මාකට් එක විදිහට නම් කරලා තියෙන්නේ. ඉතින් මේ පාර යන්න බැරි වුණා නම් ලබන අවුරුද්දේ ඕගොල්ලන් මේ වගේ දේවල් වලට කැමති නම් ගිහින් බලලා එන්න. ඉතින් ආයෙමත් මම ඕගොල්ලන්ට මතක් කරනවා මගේ YouTube channel එකේ subscribe කරලා අනිත් වීඩියෝස්ුත් බලලා like කරලා comment කරලා යන්න. ඒ වගේම තමයි මගේ TikTok, Facebook, Instagram තුනත් follow කරගෙනම යන්න. ඔයාලට ගොඩක් ස්තුතියි.